ස්වීට්නර්ස් ඔන්න මගේ අද රෙසිපි එක ඔයාලට ලේසිම ලේසි කෑමක් හදන්න. උදේ කෑම එකට මාරුවානේ ලේසිම ලේසි හැබැයි මාරම හෙල්දි. හදලා බලමු. මුලින්ම පෑන් එක ලිපේ තියාගෙන මෙන්න මේ විදිහට තෙල් චූට්ටක් දාගන්න. ඊට පස්සේ ඔයාලට බිත්තරයක් ඕන වෙනවා. මම මේ හදන්නේ එක්කෙනෙක්ගේ කෑමක් හොඳද? එක්කෙනෙක්ට ඕන වෙන ප්‍රමාණය තමයි මේ මං හදන්නේ. මුලින්ම බිත්තරේ කඩාගෙන මෙන්න මේ විදිහට පෑන් එකට දාන්න. දාලා මේකට ඇඩ් කරන්න ඕන ලුණු ටිකක් දාගන්න ඕන ගම්බිරිස් ටිකක් දාගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි ගොඩක් බැදෙන්නේ නැහැ බිත්තරේ ගානට ගන්න ඕන ටිකක් අඹුවට වගේ බුල්සයි එකක් හදන්නේ අපි අන්න ඒ වගේ ඒ ගානට ගන්න ඕන එතකොට තමයි රස වෙන්නේ මේ සෑන්ඩ්විච් එක කියන්න අමතකුණානේ මේක සෑන්ඩ්විච් එකක් මාරම රසයි ගොඩක් හෙල්දි හදන විදිය බලන්න මේක හරි අමුතුම එකක්. මේක මගේ රෙසිපි එකක්. හරි මේක මගේ ගානට දැන් ඇවිල්ලා තියෙන්නේ. මම මේක අයින් කරගන්නවා. ඊට පස්සේ අපිට චූටි වැඩක් තියෙනවා. මේක පැත්තකින් තියලා අපි ගන්න ඕනේ අපේ සෑන්ඩ්විච් එක හදන පාන් කෑලි දෙක. අර කපපු පාන් තියෙන අන්න එකෙන් පීස් දෙකක් ගන්නවා. චුට්ටක් මේක ටෝස් කරගන්න ඕනේ. ඒක තමයි මාරම ටේස්ටි. නිකන් ක්‍රන්චි විදියට හැපෙන්න තමයි ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් මතක ඇතුව මේක ටෝස් කරගන්න. හරි. අපි දැන් ඊළඟ වැඩේට යන්. මේක සලාඩ් එකක්. අපි සලාඩ් එකක් හදන්න යන්නේ. සලාඩ් එකට ඕන ටික මම කපලා අරන් තියෙන්නේ. මේකේ තියෙනවා කැරට්, ගෝවා, ග්‍රීන් ඇපල් අන්න ඒ වගේ ටිකක්. මේකට අපි මුලින්ම ඇඩ් කරනවා මයොනීස්. හරිම රසයි මේක දැම්මහම මයොනීස්. ලුණු චුට්ටක් දාගන්න ඕනේ. ගම්බිරිස් චුට්ටක් දාගන්න ඕන. මේක දැන් හොඳට මික්ස් කරගන්න. මේ සලාඩ් එක මාරම රසයි. ඔයාලට කැමති දෙයක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම කැමතිම ටිකක් තමයි මේ දාලා තියෙන්නේ. හරි දැන් මේ වැඩේ හරි. අපි ඊළඟ වැඩේට යන්. ඒකට ඕන වෙනවා ඔයාලට වර්ග කීපයක්. මම ඒක එකින් එක ඔයාලට පෙන්නන්න. සලාද කොලේ ඕන, බීලූණු ඕන, ටොමැටෝ සෝස් ඕන, අපි හදාගත්ත එග් එක තියෙනවා. ඊට පස්සේ චීස් කෑල්ලක් ඕන. ඔයාලට මතකනේ අපි සලාඩ් එකක් හදාගත්ත අන්න ඒකත් ඕන වෙනවා. බලමු අපේ සෑන්ඩ්විච් එක හදාන්නේ කොහොමද කියලා. මෙන්න මේ පාන් පෙති දෙක තමයි අපි කලින් හදාගත්තේ. අන්න ඔන්න ඔය ටික ඔක්කොම ඕන වෙනවා. හරි. ඔන්න දැන් අපි සෑන්ඩ්විච් එක හදන්නයි යන්නේ. මුලින්ම චීස් කෑල්ල අරගෙන අපි පාන් පෙති දෙකේ හොඳට ගා ගන්න ඕන. ඊට පස්සේ මේකට ඇඩ් කරගන්නවා ටොමැටෝ සෝස්. මේක මාර රසයි. මම හරි ආසයි. ඒ නිසා මම ගොඩක් කරලා දානකොට කැමති නම් ඇඩ් කරගන්න පුළුවන්. නැතත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට මතකනේ අපි හදාගත්ත සලාඩ් එක. මෙන්න මේකත් අපි කලින් දාපු පාන් පෙත්තට දාගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ගොඩක් කන්න කැමති අයට ගොඩක් දාගන්න පුළුවන්. නැත්නම් වැඩි කන්න කැමති නැත්නම් ටිකක් දාගන්න. කොහොම නමුත් මේ ගොඩක් හෙල්දි. ඒ නිසා ටිකක් වැඩිපුර දාගන්න බලන්න ඕනද? හරි. ඊට පස්සේ අපි හදාගත්ත එග් එකත් මේක උඩින් තියාගෙන සලාද කොලේ නමලා ලස්සනට එකක් තියාගන්න. මේ ගොඩක් ගුණයි. හෙල්දි ෆුඩ් එකක් නේ හදාගන්නේ අපි ලේසිවට. එතකොට මීට අමතරව අපි බීලුණු තියාගත්ත බීලුණු ටිකත් මේක උඩින් තියාගන්න. බීලුණු හැපෙද්දිත් මාර රසයි. ඊට පස්සේ ෆයිනලි ඔයාලගේ අනිත් පාන් පෙත්තත් මේක උඩින් තියාගන්න. ටෙන් ටෙන් මාර රසයි. මේක මාර ලේසි හදාන්න ඉක්මනට හදලා බලන්න රසම රසයි. ඔන්න මං කන්නයි යන්නේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ගොඩාක් වීඩියෝස් ගේනවා. ආපහු ඉක්මනට වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.